අද අපි ඔයාලට විස්තර කරන්න ආවේ ව්‍යාපාරික ස්ථානයක් සඳහා වඩාත් සුදුසු වටිනා ඉඩමක් පිළිබඳව. මේ ඉඩම අවිස්සාවේල්ල ගලිගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා තිබෙනවා. හකහින්න මහාවිද්‍යාලය සහ කොටපොළ හන්දිය ඉදිරිපිට මේ ඉඩම පිහිටා තිබෙනවා. මේ සින්නක්කර ඔප්පු සහිත පර්චස් 20ක වටිනා ඉඩමක්. මේ ඉඩමට සියලුම පහසුකම් සහිතයි. ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා තිබෙන ව්‍යාපාරික ස්ථානයක් සඳහා වඩාත් සුදුසු මේ වටිනා ඉඩමේ පර්චස් එකක් රුපියල් ලක්ෂ 3කට තමයි අලෙවි කරන්නේ. සියලුම විස්තර ලබා ගැනීම සඳහා පහත් දුරකථනයකට කතා කරන්න. දුරකථන අංකය 070යි 388යි 0යි 843. WhatsApp අංකයක් තිබෙනවා 071යි 68යි 32යි 802. මෙම ඉඩම ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පල ප්‍රදේශයේ එක්සත් මාවතේ පිහිටා තිබෙනවා. මෙය නිරවුල් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 29ක ඉඩමක්. මේ ඉඩම සුන්දර වෙල්යායක් අසල පිහිටා තිබෙනවා. මෙම ඉඩම සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් මිලදී ගන්න පුළුවන්. මේ ඉඩමේ සිට ගම්පහ නගරයට කිලෝමීටර් 2.5යි. සින්නක්කර ඔප්පු සහිත මේ වටිනා ඉඩමේ පර්චස් එකක් රුපියල් 4,25,000කට තමයි අලෙවි කරන්නේ. සියලු විස්තර ලබා ගැනීම සඳහා පහත් දුරකථනයකට කතා කරන්න. දුරකථන අංකය 077යි 36යි 27යි 227. 077යි 36යි 27යි 227. කෝරළීම ප්‍රදේශයේ 120 හොරණ කොළඹ බස් මාර්ගයට මීටර 60ක් පමණ දුරින් මේ වටිනා ඉඩම පිහිටා තිබෙනවා. මෙය සින්නක්කර ඔප්පු සහිත පර්චස් 11.5ක් විශාල ඉඩමක්. මේ ඉඩමට කොන්ක්‍රීට් ගල් අතුරා සකස් කළ අඩි 15ක් පළල පුළුල් මාර්ග පහසුකම් සහිතයි. මෙය නල ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිත වටිනා ඉඩමක්. මෙම ඉඩමේ සිට කිලෝමීටර් 4ක් දුරින් කහතුඩු අධිවේගී මාර්ග පිවිසුම පිහිටා තිබෙනවා. මේ ඉඩමේ සිට පිටන්දල නගරයට කිලෝමීටර් 7ක් පමණ තමයි තියෙන්නේ. ගුණපල මහාවිද්‍යාලය, බැංකු, ප්‍රධාන පාසල් ඇතුළු සියලුම පහසුකම් මේ වටපිටාවේ පිහිටා තිබෙනවා. 120 කොළඹ හොරණ බස් මාර්ගය ආසන්නයේ පිහිටි මේ වටිනා පර්චස් 11.5ක ඉඩම ලක්ෂ 36කට අලෙවි කරනවා කියලා තමයි අයිතිකරුවන් අපිට පැවසුවේ. ඔබත් මේ ඉඩම ගැන උනන්දුවක් දක්වනවා නම් පරීක්ෂා කිරීමට සහ සියලුම විස්තර ලබා ගැනීම සඳහා අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0777යි 46යි 78යි 78. 0777යි 46යි 78යි 78. මේ වටිනා ඉඩම හම්බන්තොට දිස්ත්‍රික්කයේ නෙටොල්පිටිය ප්‍රදේශයේ රැකව තුඩුවට ආසන්නව පිහිටා තිබෙනවා. මේ සින්නක්කර ඔප්පු සහිත පර්චස් 200ක් විශාල ඉඩමක්. මේ රැකව මුහුදු වෙරළ කැස්බෑවුන්ට ඉතාමත් ප්‍රසිද්ධ මුහුදු වෙරළක්. විදේශීය සංචාරකයන් කැස්බෑවන් නැරඹීමට නිරන්තරයෙන් පැමිණෙන මුහුදු වෙරළක් ලෙස රැකව මුහුදු වෙරළ අපිට හඳුන්වන්න පුළුවන්. මේ වෙරළට ආසන්නයේ මේ විශාල ඉඩම පිහිටා තිබීම නිසා සංචාරක ව්‍යාපාරය කරගෙන යාමට බලාපොරොත්තු වන ව්‍යාපාරිකයෙකුට මේ ඉඩම ඉතාමත් වටිනා ඉඩමක්. මේ ඉඩම ආසන්නයේ තවත් සංචාරක හොටෙල් කිහිපයක්ම අපිට දකින්න පුළුවන්. මේ වටිනා ඉඩමේ පර්චස් එකක් දැනට ලක්ෂ 2.75කට අලෙවි කරනවා කියලා තමයි අයිතිකරුවෝ අපිට පැවසුවේ. ඉඩම පරීක්ෂා කිරීමෙන් අනතුරු මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. ඔබත් මේ ඉඩම ගැන උනන්දුවක් දක්වනවා නම් ඉඩම පරීක්ෂා කිරීමට සහ විස්තර ලබා ගැනීම සඳහා අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0777යි 46යි 78යි 78. අද අපි ඔයාලට විස්තර අරන් ආවේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටා තිබෙන අක්කර 3ක වටිනා ඉඩමක්. පණ්ඩිතයා කුඹුර මාර්ගයට මීටර 200ක් පමණ දුරින් මේ ඉඩම පිහිටා තිබෙනවා. මේ සින්නක්කර ඔප්පු සහිත අක්කර 3ක ඉඩමක්. මේ අක්කර 3 සඳහා වෙනවෙන්ම ඔප්පු ලබාගෙන තිබෙනවා. ඒ නිසා ඔබට එක් අක්කරයක් පමණක්වත් මිලදී ගන්න පුළුවන්. මේ ඉඩමට තෙකලා විදුලිය, කාපට් ඇතුළු මාර්ගයේ සිට ඉඩමටම කොන්ක්‍රීට් ඇතුළු පුළුල් මාර්ග පහසුකම් සහිතයි. සිඳී නොයන දියවුල්පතක් සහ අවුරුද්දේ මාස 4ක් 6ක් අතර කාලයක් උදා වන දියැලක් තිබෙනවා. මේ ඉඩම ආසන්නයේ සුන්දර නිස්කලංක පරිසරයක්, අලංකාර කඳු පන්තියක් අපිට දකින්න පුළුවන්. සංචාරක ව්‍යාපාරයට, පදිංචියට, වගාවට මේ ඉඩම ඉතාමත් සුදුසුයි. නුවරඑළිය ප්‍රදේශයේ පිහිටා තිබෙන සින්නක්කර ඔප්පු සහිත අක්කර 3ක මේ ඉඩමේ පර්චස් එකක් රුපියල් 62,500කට තමයි අලෙවි කරන්නේ. අනාල පණ්ඩිතයා කුඹුර මාර්ගයේ සිට මේ ඉඩමට ගමන් කරන වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. ඔයාලත් මේ ඉඩම ගැන උනන්දුවක් දක්වනවා නම්
ඉඩම් පරීක්ෂා කිරීමට වේලාව ලබා ගැනීමට සහ විස්තර ලබා ගැනීම සඳහා අපිට කතා කරන්න අපේ දුරකථන අංකය 0777 46යි 78යි 78. ඉතින් මේ වගේ විකිණීමට තිබෙන ඉඩම් නිවාස පිළිබඳ විස්තර අපේ channel එකට අපි නිතරම අරන් එනවා. ඔයාලත් ඉඩමක් ගියක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා ඉතින් තියෙන notification bell icon එක click කරලා තියන්න. බොහොම ස්තුතියි.